කෙනෙක් මගෙන් අහලා තිබුණා මම වක්‍රකථනය ගැන කරපු වීඩියෝ එකේ රගු හදා වෙනුවට දගු හදාත් භාවිතා කරන්න පුළුවන් නේද කියලා. ඉතින් මම අද කතා කරන්නේ මේ රගු හදා සහ දගු හදා අතර වෙනසයි. රගු හදා භාවිතා කරන්නේ අපිට කෙනෙක් කරන්න කියලා කියපු දෙයක් නියෝගයක් හෝ ඉල්ලීමක් තවත් කෙනෙකුට කියන්නයි. දගු හදා භාවිතා කරන්නේ කෙනෙක් කියපු ප්‍රකාශනයක් හෝ යම්කිසි තොරතුරක් ගිහින් තවත් කෙනෙකුට කියන්නයි. ඒ කියන්නේ රගු හදා වලින් නම් කරන්න කිව්වා, යන්න කිව්වා, කන්න කිව්වා වගේ අදහසුත් දගු හදා වලින් නම් කරනවා කිව්වා, යනවා කිව්වා, කනවා කිව්වා වගේ අදහසුත් ප්‍රකාශ වෙනවා. අපි උදාහරණයක් අරගෙන බලමු. සජන්නේ මොයාට කියනවා ඉබොන් චූමරේ දෝ ඉල්හේයෝ. මේ සතියන්තෙත් වැඩ කරනවා. ඔයා ඕක ගිහින් යාළුවට කියනවා සජන්නිමන් ඉබොන් චූමරේ දෝ ඉල්හන්දගෝ හෙස්සයෝ. ඉල්හන්දගෝ හෙස්සයෝ. සජන්නිම් කිව්වා මේ සතියන්තෙත් වැඩ කරනවා කියලා. තව උදාහරණයක් ගමු. තුවන් ඔයාට කියනවා චිගම් පම්මොගෝයෝ. දැන් කෑම කනවා. ඔයා ගිහින් යාළුවට කියනවා ඔන්න තුවන් දැන් කෑම කනවා කියලා කිව්වා. තුවන් ශිනන් චිගම් පම්මොන් නන්දගෝ හෙස්සයෝ. පම්මොන් නන්දගෝ හෙස්සයෝ. පැහැදිලි නේද? ඉතින් වක්‍රකථනයේදී අපිට රගෝ හදා දගෝ හදා වගේ තවත් භාවිතා වෙන අවස්ථාවන් තියෙනවා. විශේෂයෙන්ම මතක තියාගන්න මේවා භාවිත කිරීමේදී ක්‍රියාපදයේ දායිවත් කරලා පච්චිම් ભેදය බලලා සම්බන්ධ කරගන්න එකත් හරිම වැදගත්. ඉතින් ඔයාට වක්‍රකථනය ගැන තවත් මොනවා හරි ප්‍රශ්න තිබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.